කොහොමද ඉතින් ඔයාලා හැමෝටම අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් උදේම අපි දෙන්න අපේ shop එකට යන්න තමයි මේ හදන්නේ. මොකද අපිට ඊයේ shop එක අත්තු ගාලා අස් කරලා එන්න බැරි වුණා. සමහර දවස්වලට ටිකක් මහන්සි වුණාම ඊළඟ දවසේ පාන්දරින් ගිහින් අස් කරලා අත්තු ගාලා එනවා කියලා අපි එදා දවසේ එනවා. ඉතින් මේත් ඒ වගේ දවසක් තමයි. බලන්නකො ඉතින් පාන්දර කියලා නෑ. ඔන්න අපේ පළවෙනි කස්ටමර් නම් ආවා. බලන්නකො ඉතින් උදේ පාන්දරම අපිව දැක්කම එයාගේ තියෙන සතුට. ෂොප් එකේ වැඩ ඉවර කරලා ඊළඟට අපි යන්නේ ෆිල්ටර් වතුර අරගෙන එන්න. ඉතින් අපේ පන්සල ගාව තමයි වතුර ගන්න පුළුවන් තැන තියෙන්නේ. හැබැයි ඉතින් අපි යන හැමදාම ඒකේ වතුර නම් තිබුණ නැහැ. ඉතින් අදත් වතුර නැහැ. ඒකට හේතුව මං හිතන්නේ අපි දෙන්න හැමදාම ගියොත් යන්නේ එක්ක උදේ පාන්දර එක්ක නැත්තම් හවස 6න් පස්සේ. ඉතින් ඒ ටයිම් එකට හැමදාම වතුර නැහැ. අම්මා එතකොට වෙන කාත් එක්ක හරි ගිහිල්ලා වතුර අරගෙන එනවා. අදත් ඉතින් ඒ වගේ දවසක්. ඉතින් මේ කුඹුර වලින් වට වෙලා තියෙන්නේ අපේ ගමේ පන්සල. දවසක අලුත් vlog එකකින් අපේ ගමේ පන්සල ගැනත් ඔයාලට අරන් එන්නම්. මාඩම ලස්සන තැනක් තමයි. ඉතින් දැන් නම් කුඹුරු වැඩ හින්දා හැම තැනම මඩ තමා තියෙන්නේ. ඉතින් කුඹුරු වල වැඩ නිසා සමහර දවස්වලට ගොයන් එහෙම හැදුනහම මාඩම ලස්සනයි. හැමදාම වගේ ඉතින් මෙතෙන්ට ගියාම හිතන දෙයක් තමයි අනේ අපි දෙන්නටත් මේ වගේ තැනක අපේ ගෙදර හදාගන්න තිබ්බනම් කියලා. ඒත් ඉතින් මොනවා කරන්නද? ඒ වුණත් ඉතින් අපේ දැන් අපි දෙන්න ඉන්න ගෙදර තියෙන්නේත් හරිම නිස්කලංක නිදහස් තැනක. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඊට පස්සේ අපි දෙන්න ආයෙමත් ගෙදර ආවා. ඉතින් දැන් අපි යමු අපේ ගෙදර වැඩ ටික වෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඔන්න උදේට බඩගිනි නිසා කිරි එකකුත් හදාගෙන ඉස්පංචියකුත් කන ගමන් කිරි එක බිව්වා. ඔන්න ඉතින් මං කරන්න ආසම දේ තමයි මිදුල අතු ගාන එක. ගොඩක්ම ආසයි මේ වගේ කලින් දවසේ වැහැලා ඊට පස්සේ දවසේ මිදුල අතු ගන්න. දූවිල්ලකුත් නැහැනේ. පොළවේ ලොකුවට දූවිල්ලකුත් නැහැ. ඒ වගේම අතු ගන්නකොට මිදුලේ රැඳෙන ඉදල් පාරවල් ඒක දැක්කහම මාර ආසාවක් තියෙන්නේ. ඉතින් මං ගොඩක්ම ආස දෙයක් තමයි වැස්සට පස්සේ මිදුල අතු ගන්න එක. හැමදාම වගේ ඉතින් අදත් අයියත් ඉතින් මිදුල අතු ගන්න උදව් කරනවා. වැහැලා ඉවරුණාම ආසයි කිව්වට වහිනකොට අපේ ගෙදර ඉස්සරහ කෑල්ල තෙමෙනවා. ඉතින් හැමදාම වැහැලා ඉවර වුණාට පස්සේ ඒක හොඳට හොදන්න ඕනේ. නැත්තම් අර මඩ පාරවල් මඩ කියන්නේ අර පොළවේ තියෙන වැලි ඔක්කොම ඉස්සරහා පේමන්ට් එකේ රැඳෙනවා. ඉතින් අතු ගෑවට ඒවා යන්නේ නැහනේ. ඒ හින්දා හැමදාම ඉතින් වැස්සට පස්සේ ඒක අනිවාර්යයෙන්ම සෝදන්න ඕනේ.
ඉතින් අපි ඉන්නේ මගේ අම්මා එක්ක. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ මගේ මහගෙදර. තාත්තා මේ ලෝකේ නැහැ. එයා අපව දාලා ගිහිල්ලා අවුරුදු 5ක් වෙනවා. ඉතින් අම්මා තනියම නිසා මයි අයියයි දෙන්නා අම්මත් එක්ක අපේ ගෙදර නතර වෙලා තමයි ඉන්නේ. ඉතින් අපේ ගෙදර වෙන්නේ එතකොට අපේ මේ මහගෙදර තමයි. ඒ හින්දා අම්මත් එක්ක ඉන්නවා කියන්නේ ඉතින් තමන්ගේ අම්මානේ. තමන්ගේ අම්මත් එක්ක ඉන්න ලැබෙන එක ගොඩක් ලොකු වාසනාවක්. ඉතින් මට ගොඩක් දේවල් කරගන්න ගොඩක් පහසුයි. ඔන්න ඉතින් ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා ඊට පස්සේ අපි දෙන්නගේ ජොබ් එක ඒ කියන්නේ අපි දෙන්න දාගෙන ඉන්න ෂොප් එකට ගිහිල්ලා වැඩ කරන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මම කරන්නේ printing side එකේ වැඩ. අයියා කරන්නේ ෆෝන් රිපෙයාර්, කම්පියුටර් රිපෙයාර්, ඇක්සසරිස් ඒ වගේ දේවල්. ඉතින් මේක තමයි අපි දෙන්නගේ ජොබ් එක. ඉතින් අද දවල් කෑම එක නම් ගන්නේ සන්ඩ්විච් හෝටලෙන් සීෆුඩ් රයිස් එකක්. ගොඩක් දවස්වලට ඉතින් අපි කන්නේ දවල් කෑම එක ගෙදරින් තමයි. හැබැයි ගොඩක් වෙලාවට අපි රෑට අම්මට උයන්න එපා කියලා අපි එළියෙන් තමයි කන්නේ. මොකද සමහර දවස්වලට ෂොප් එක වහලා අපි ගෙදර යනකොට රෑ 8-9 වගේ වෙනවා. ඉතින් සමහර දවස්වලට විතරයි. එහෙම දවස්වලට ඉතින් අපි දෙන්න ෂොප් එක වහලා අපේ ළඟ හෝටලයකින් මොනවා හරි අරන් ඇවිල්ලා තමයි කන්නේ. ඉතින් මං ආසම විනාඩි කිහිපය තමයි මේ දවසේ ආසම විනාඩි කිහිපය. එහෙම කියන්නේ ඉතින් එළිය කොහේ හරි තැනක වාඩි වෙලා මේ ගස් කොළන් දිහා බලාගෙන ඉන්නකොට හිතට මාරම සැනසීමක් දැනෙන්නේ, සැහැල්ලුවක්. ඉතින් මොනවා හරි දෙයක් කන ගමන් නිදහසේ ගස්වල හුළඟට ගස් කොළන් හෙලවෙන දිහා බලාගෙන අහසේ වලාකුළු පාවෙන දිහා එක්කෝ සත්තු දිහා කුරුල්ලෝ ලේන්නෝ වගේ සත්තු දිහා බලන් ඉන්න හරිම ආසයි. මොකද උදේ ඉඳන් හවස් වෙනකම්ම ඉතින් අපි ගනුදෙනු කරන්නේ විවිධාකාර මිනිස්සු එක්ක. ඒ වගේ වෙලාවට අපේ හිත් රිදවීම් අනන්තවත් වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම නැති කරගන්නේ මේ වගේ දවසේ අන්තිමට නිදහසේ පරිසරය දිහා බලාගෙන ඉන්නකොට තමයි. ඉතින් ලස්සන ළමයිනේ, මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඉතින් මේ විදිහට තමයි මගේ එක දවසක් ලස්සනට ගත වුණේ. ආයෙමත් දවසක ඉතින් හමු වෙමු. එතකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.